මල්ලිගේ පුතාට අවුරුද්දක් පිරුණා. එදාට පන්සලේ දවල් දානේ අපේ නිවසින් බාරගෙන තිබුණා. අම්මා අප්පච්චි හැම දිනාම එදා දානේ පූජා කරන්න, ඒ වගේම පුතාට සෙත් පතන්න කටයුතු කළා. මගේ අනුගේ සිහිනේ සැබෑ වෙන ලකුණු ඉටු වුණා. අනුට බබෙක් ලැබෙන්න ලකුණු පහළ වුණා. අපේ පවුලේ හැමෝම අනුව බලන්න ආවා. අනුගේ ගෙදර අය පවුලේ අයත් ගොඩාක් සතුටු වුණා. අනුත් වෙනදට වඩා ගොඩාක් සතුටින් හිටියා. මම හැම වෙලේම අනු ගැන හොයලා බැලුවා. අනුට උදව් කළා. අනු එක්ක නිතරම වෛද්‍යවරු මුණ ගැහෙන්න ගියා. අනු වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැත්තා. අනුගේ ගෙදරින් එයාගේ උදව්වට මැදිවියේ කාන්තාවක් එව්වා. ඒ වගේම අනු එයාගේ දිනචරියාව කෑම රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. වෛද්‍ය උපදෙස් අනු ඕනෑවටත් වඩා පිළිපැත්තා. ඉස්සර මම දුටුවා දඟකාර විසේකාර අනු දැන් ගොඩාක් වෙනස් වෙලා. හරිම තැන්පත් අහිංසක මුහුණක් මම අනුගෙන් දුටුවා. අනු කෑම බීම ගැන ගොඩාක් සැලකිලිමත් වුණා. වැඩට ඉන්න කුසුමට කියලා දිනපතාම කොළ කැඳ කෝප්පයක් බොන්නත් අනු පුරුදු වුණා. ඒ වගේම රතුබත් කන්න, කෑම වේල වෙනස් විදියකට ගන්න එයා පුරුදු වුණා. ඉස්සර මැල්ලුම් කන්න අනු පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් දැන් දිනපතා මැල්ලුමක්, මස් මාළු වැඩිපුර කන්න, බිත්තර ඒ වගේ ගමේ කෑමත් කන්න අනු පුහුරු වුණා. අපි ඉස්සර නිතර හෝටල් වල කෑම, ක්ෂණික කෑම, පැණි බීම වර්ග නිතරම පාවිච්චි කරා. ඒත් ඒ හැම දෙයක්ම අනු අත්හැරියා. කුසේ ඉන්න දරුවා ගැන ගොඩාක් සැලකිලිමත් වුණා. මත්පැන් පානය රෑ සාදවලට යන ගමන් අනු නතර කළා. ඒ වෙනුවට මාත් එක්ක පන්සලට යන්න ගොඩාක් කැමති වුණා. ගොඩක් වෙලාවට හවසට වැඩ ඇරිලා ඇවිල්ලා කාමරේ තනියම බබා එක්ක අනු කතා කරනවා. ඒ වගේම මේ වෙලේදී අනු කුස පිරිමැද මැද දරුවා එක්ක තනියම කතා කරන්න පුරුදු වුණා. අනුයි මටයි දෙන්නටම පුතෙකුට ආසාවක් ඇති වෙලා තිබුණේ. අනුත් ගොඩාක් පුතෙක්ට කැමැත්තක් දැක්වුවා. අනුට පේන්න නිතරම කාමරේ පේන තැන්වල ලස්සන බබාලගේ පින්තූර වලින් මුළු කාමරේම සැරසුවා. අපේ අම්මත් සැරින් සැරේ අනු කන්න කැමති කෑම අහලා හදාගෙන ආවා. මල්ලිගේ බබාට අම්මා හැදුවා වගේ මොට්ටු පොල් කට්ටක්, රත බෙහෙත්, ඒ වගේම බබාව නාවන්න හිල් පොල් කට්ටක්, මේ හැම දෙයක්ම අම්මා ගෙන ආවා. ඒත් අනු ඒ දේවල් වලට ඉච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. අනුගේ කුසට දරුවෙක් ලැබුණ නිසා අපි හැමෝගෙම ජීවිත සතුටින් ගෙවුණා. හැමෝගෙම අවධානය අනුට යොමු වුණා. අනු වැඩ කරන තැන හැමෝම අනු ගැන වෙනදට වඩා ගොඩාක් සැලකිලිමත් වුණා. අනු වැඩ ඇරිලා එනකොට මොනවා හරි කෑම જાතියක් කවුරු හරි ගෙනත් දුන්නා කියලා අරගෙන ආවා. ඒව වෙනදට වඩා සතුටින් කෑවා. අපි පුතෙක් ගැන බලාපොරොත්තුෙන් හිටිය නිසා ගොඩාක් බඩු නිල් පාටින්ම අරගත්තා. අනුගේ අම්මත් බබා වෙනුවෙන් ගෙදර කාමරයක් වෙනමම විදිහකට ලස්සනට හදන්න තැනකට දීලා තිබුණා. ඒ කාමරය පුරාවටම ලස්සනට බබාට අවශ්‍ය බඩු, ඇඳුම්, සෙල්ලම් බඩු හැම දෙයකින්ම ඒ කාමරේ පිරීලා තිබුණා. අනුට බබා ලැබෙන්න තිබුණ දින ලං වුණා. අනු හිටියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. පිරිපුන් බවකින් දිස් වුණා. අනුගේ ඇඟේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කකුල් නිතර ඉදිමෙන්න ගත්තා. අනුට නිතරම බඩගිනි දැනුණා. කොහොම වුණත් අනු බබා ලැබෙන්න මාසයකට ලං වෙන්න තියෙද්දි රැකියාවෙන් අයින් වුණා. දරුවගේ වැඩ අනු අතින්ම කරන්න ඇයට ඕන වුණා. අනු වැඩ කළ තැන හැමෝගෙම ආදරය දිනාගෙන කටයුතු කරන්න අනුට හැකි වුණා.
ඒ නිසා අනු රැකියාවෙන් ඉවත් වීම ගැන හැමෝම දුක් වුණා. අනු වෙනුවෙන් ලොකු සමුගැනීමේ සාදයක් ඔවුන් පැවැත්තුවා. අනූට වගේම ලැබෙන්න ඉන්න දරුවා වෙනුවෙනුත් ගොඩාක් තෑගි ලැබුණා. අනූට බබා ලැබෙන්න ඉස්සෙල්ලා අංගුලිමාල පිරිත කියලා සෙත් පතන්න අම්මට ඕන වුණා. මල්ලිගේ නංගිට බබා හම්බ වෙන්න ඉතින් අම්මා ඒ දේවල් හොඳින්ම කළා. අපේ ගෙදර හරි ඒ දේ කරන්න ලෑස්ති කරගන්න අපේ ගෙදරින් කැමති වුණා. ඒ දුර ගමන් යන්න අනු අකමැති වුණා. කොහොම හරි පන්සලට ගිහින් ඒ කටයුතු සම්පූර්ණයෙන්ම කරන්න මම අනුව කැමති කරගත්තා. මම අනුව පන්සලට එක්කන් ගිහිල්ලා ඒ සෑම සියලු දෙයක්ම අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට කළා. අනුලගේ ගෙවල් වල ඒ දේවල් ගැන ලොකු විශ්වාසයක් නොතිබුණා. අනුට බබා ලැබෙන්න දින දවසින් දවස ලං වුණා. මම වැඩ ඇරුණ ගමන් ඉක්මනින්ම ගෙදර ආවා. අනුට අනුගේ ගෙදර නවතින්න කිව්වත් අනු ඒ අදහසට අකමැති වුණා. තනියට කුසුම ඉන්න නිසා මමත් හිත සැනසෙල්ලෙන් රැකියාවට ගියා. සමහර දවස්වලට අනුගේ අම්මා දවල් වරුවේ අනු එක්ක ඇවිත් හිටියා. අනු දවසේ හැම වෙලාවකම කුසේ සිටින දරුවා වෙනුවෙන් අවශ්‍ය විදියට හැසිරුණා. නිතර පොත් කියවන්න කැමති වුණා. දරුවන් පිළිබඳ වැඩසටහන් නිතරම නැරඹුවා. අනුගේ මුළු කාලයම දරුවා වෙනුවෙන් යෙදුවා. දරුවා ලැබෙන්න පෙර අනුට වෛද්‍ය උපදෙස් මත පෞද්ගලික රෝහලක නවතින්න සිදු වුණා. අනුට දරුවා ලැබෙන්න ටිකෙන් ටික වේදනා ඇති වුණා. දරුවා බිහි වෙන විට අනු ළඟ සිටින්න මට හැකි වුණා. අනුගේ අම්මයි තාත්තයි ඒ අවස්ථාවේ රෝහලේ නැවතී සිටියා. අනුට දරුවා ලැබෙන්න ඇතුළත් කළ වෙලේ ඉඳන් මගේ අම්මයි මල්ලි බැඳපු නංගි අනු වෙනුවෙන් පන්සලේ බෝධි පූජා තිබ්බා. අම්මා දරුවවයි අම්මවයි දෙන්නවම රැක දෙන්න කියලා දෙවියන්ගෙන් බෝධින් වහන්සේගෙන් ආශිර්වාද කළගත්තා. පඳුරු ගැට ගැහුවා. දරුවාගේ බර වැඩි නිසා දරුවා සාමාන්‍ය උපතකින් සිදු නොවුණා. අනුට සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීමට සිදු වුණා. මගේ අනුගෙන් ප්‍රාර්ථනා ඉටු කරමින් අපිට ලස්සන පුතෙක් ලැබුණා. අනු පුතාව තුරුළු කරගෙන ආදරෙන් මගේ දිහා බැලුවා. මට අනුවයි පුතාවයි මුළු ලෝකෙටම වඩා වටිනවා. මම අනුගේ හිස අතගාමින් මගේ සතුට විඳගත්තා. දින දෙකකට පසු අනුටයි පුතාටයි ගෙදර එන්න පුළුවන් වුණා. අනු ගෙදරට එන විට අනුගේ අම්මා මුළු ගේම ලස්සනට සරසලා තිබුණා. ලස්සන කේක් එකකුත් සමග කෑම ಜಾති ගොඩාක් ගෙනල්ලා තිබුණා. අනුගේ පැත්තේ නෑදෑයෝ හිතවතුන් කීප දෙනෙකුත් ඇවිත් සිටියා. ඒ හැමෝම අපිට සුබ පැතුවා. පුතාට තෑගි ගොඩක් ලැබුණා. දවල් වෙනකොට හැමෝම නිවසින් පිට වී මමයි අනුයි පුතයි තනි වුණා. අපි පුතාව ළඟින් තියාගෙන සතුටු වුණා. පුතාගේ පුංචි අත්පා සිඟිති මුහුණ දකින විට කියාගන්න බැරි සතුටකින් හිත පිරී යනවා. හැමෝම පුතා මම වගේ කියලා කියනවා. චූටි පුතා අනුට තුරුළු වෙලා කිරි උරා බොනවා. අනුගෙන් මම ආදරණීය මවක් දකිනවා. මගේ අම්මත් මාව මේ වගේ තුරුළු කරගෙන මා ලැබුණු පසු සතුටු වෙන්න ඇති නේද කියන හැඟීම මට දැනුණා. අනු වෙනුවෙන් කුසුම નિયમિત වෙලාවට ආහාර පාන ළඟටම ගෙනත් දුන්නා. අනුට කුසට මැහුම් දමා තිබුණත් පුතාව එයාව ළඟින් තියාගෙන සිටියා. පොඩි සද්දෙටත් අනු කලබල වෙලා නැගිට්ටා. අනුගේ මුහුණ ගත මහන්සියෙන් මැලවිලා. හරියට නිින්දක් නෑ. මෙතරම් කැපකිරීමක් අනු කරනව මම කවදාවත් දැක තිබුණේ නෑ. පුතා අඬන වාරයක් ගානේ අනු තුරුළු කරගෙන දරුවව නලවනවා.